අපේ පැරැන්නන් සීමිත කාලයකට පමණක් වැටෙන වැස්ස පිරිමසාගෙන ගොවිතැන සඳහා යොදා ගැනීමට අපූරු ඉපෙරණි තාක්ෂණයක් යොදාගත්තා. ඒකට තමයි කිව්වේ එල්ලංගාව කියලා. වැව් සහ අමුණු ජල විද්‍යාත්මික එකට බැඳුණු පද්ධතියක් තමයි එල්ලංගාව කියන්නේ. ඒක ලංකාවේ විශේෂයෙන් බීලි කලාපයේ ඈත අතීතයේ සිට අවුරුදු 2000ක පමණ පැරණි ඉතිහාසයක් තියෙනවා කියලා දැනට හොයාගෙන තියෙනවා. වියලි කලාපයේ වැව්වල ජලය අවම කාලයේදී එහි ජලය ආරක්ෂා කර ගනිමින් ඒවට ඇති පරිසරය නිසි පරිදි පවත්වාගෙන යන්නේ කෙසේදැයි අවධානය යොමු කරමින් තමයි එල්ලංගා පද්ධතිය නිර්මාණය වුණේ. එල්ලංගාව කළමනාකරණය සඳහා අතීතයේ වෙනම සමාජ ව්‍යුහයක් තිබුණා. මේ සමාජ ව්‍යුහය තුලින් තමයි මේ එල්ලංගාව කළමනාකරණය වුණේ, ආරක්ෂා වුණේ, සංරක්ෂණය වුණේ. මේ සමාජ ව්‍යුහයේ ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කරා ගමේ ගමරාල, ගමේ වෙදරාල, ගමේ නැකත්රාල මේ හැමදෙනාම කරේ එල්ලංගාව කළමනාකරණය කිරීම. ඒ කළමනාකරණය තුලින් සියවස් ගණනාවක් මේ එල්ලංගාව ආරක්ෂා වෙලා පවත්වාගෙන ආවා. එල්ලංගා පද්ධතිය කියන්නේ වැව් ගණනාවක එකතුවක්. ඒ වගේම වැවක් කියන්නේත් විවිධ කොටස් ගණනාවකින් සැදුණු තවත් පද්ධතියක්. එවැනි කොටස් බොහොමයක් මේ වන විට දැකගන්න ලැබෙන්නේ නැහැ. එල්ලංගාව වැවේ කොටස් ගත්තාම විශේෂයෙන් කට්ටකඩුව, ගස්කොම්මන, ඒ වගේ දේවලුත් මිනිස් ක්‍රියා නිසා විනාශ වෙලා තියෙනවා. අපට අපේ ඉසුරුමත් ශාස්ත්‍රීයත්වය නැවත අත්කරගන්නට නම් ඉතිරි වී ඇති මෙම සම්ප්‍රදායික එල්ලංගා පද්ධති ආරක්ෂා කිරීමටත් නැවත ගොඩනැගීමටත් ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. ඊට පිළියමක් වශයෙන් තමයි එල්ලංගා පද්ධති කළමනාකරණ කමිටු පිහිටවන්නේ. ඒ දේශගුණික සුහුරු වාරේ කෘෂිකර්ම ව්‍යාපෘතියේ මැදිහත් වීමෙන්. එල්ලංගා පද්ධති කළමනාකරණ පිහිටුමේ ප්‍රධාන අරමුණ තමයි මේ එල්ලංගාවේ ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරන්න, එල්ලංගාවේ පරිසරය ආරක්ෂා කරන්න, එල්ලංගාව තවදුරටත් ඓතිහාසික වශයෙන් තිබුණු ඒ සියලු අංගෝපාංග සහිතව එල්ලංගාව පවත්වාගෙන යාම. මේ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම වර්ධනය කරන්න තමයි මේ එල්ලංගා කළමනාකරණ පිහිටුවේ. අපේ රටේ බොහෝ වැව් පාලනය වෙන්නේ ගොවිජන සංවර්ධන පනත අනුව පිහිටුවාගත් ගොවි සංවිධාන මගින්. මේ ගොවි සංවිධාන පිහිටුවා තියෙන්නේ එක් වැව් පදනම් කරගෙන. නමුත් එල්ලංගාව කියන්නේ වැව් පද්ධතියක්. පද්ධතියක් තනි වැව්වල අධිකාරීන් විසින් පාලනය කිරීම ප්‍රශ්න සහගතයි. ඊට අමතරව මේ පද්ධතියේ වැව් විතරක් නෙවෙයි වැව්වට අමතර පරිසරය, පෝෂක ප්‍රදේශය සහ අනිකුත් අංගෝපාංග තියෙනවා. ඉතින් වැව් ගොවි සංවිධාන විසින් මේව ගැන සොයා බැලීමක් කරන්නේ නැහැ. ඒ නිසා මේ වැව් පද්ධතිය එල්ලංගාව පාලනය කරන්න ඒ සියලුම දිනා ඒකාබද්ධව සංවිධානයක් අවශ්‍යයි. එල්ලංගාවක් ගත්තන් සම්පත් පරිහරණය කරන්න විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ සම්පත් චලමනාකරණය කරන්න අතර ප්‍රධාන තැනක් ගන්නවා රජයේ ආයතන. ඒ වගේම ඒ සම්පත් පරිහරණය කරන ප්‍රතිලාභීන් මෙම දෙගොල්ලොම මේ කළමනාකරණයේදී සම්බන්ධ වෙන්න ඕන. මේ දෙගොල්ලොම එකතු වෙලා තමයි අපි වර්තමාන එල්ලංගා කළමනාකරණ ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ. ඒ දෙගොල්ලොගේ සහභාගීත්වයෙන් දායකත්වය. දේශගුණ සූරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මගින් එල්ලංගා පද්ධති 72ක වැඩ කරනවා. මේ එල්ලංගා පද්ධති 72 මේ වෙනකොට එල්ලංගා පද්ධති 60ක අපි එල්ලංගා කළමනාකරණ කමිටු පිහිටුවලා තියෙනවා. මෙතෙක් තිබුණේ තනිතනිව කළමනාකරණය කරන ක්‍රමවේද. ඒ ආයතනයේ ගැටලුව ප්‍රශ්නය විසඳා ගන්න උත්සාහ කරගත්තා. මේ සම්පත් පරිහරණය කරන්න විදිහට සියලුම රජයේ ආයතන සහ සියලුම නිලධාරීන් එකතු වෙලා එල්ලංගා කළමනාකරණයට වැඩසටහනක් මෙතෙක් තිබුණේ නැහැ. ඒ සඳහා වැඩපිළිවෙල තමයි අපි මේ එල්ලංගා කළමනාකරණ කමිටු තුලින් හඳුන්වා දීලා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. සාමාන්‍යයෙන් ප්‍රාදේශීයකම් කොට්ටාසයක තියෙන එල්ලංගාවල ප්‍රධානියා වෙන්නේ ප්‍රාදේශීයකම්වරයා. ඒකේ ඒ කමිටුවේ සභාපති, ඒ ලේකම් වෙන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ඒ නිලධාරියෙක්. එසේම එම එල්ලංගාවට අදාළ බල ප්‍රදේශයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, සියලුම ගොවි සංවිධානවල හා ප්‍රජාමූල සංවිධානවල සභාපති හා ලේකම්වරු මේ සියලු දෙනා එල්ලංගා පද්ධති කළමනාකරණ කමිටුවේ සමාජිකයින් වෙනවා. එල්ලංගා පද්ධති තුළ විවිධ මානව ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. මිනිස්සු දැන හෝ නොදැන පරිසර විනාශ වීමට යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කැලෑ කැපීම, සතුන් දඩයම් කිරීම,
පස් කැපීම වැනි ක්‍රියාකාරකම් මිනිස්සු හරහා සිද්ධ වෙනවා. හැබැයි අපි මේ එල්ලංගා පද්ධති කළමනාකරණ කමිටුව හරහා බලාපොරොත්තු වෙන්නේ මෙතෙක් කාලයක් මේ රජයෙන් කෙරෙන්න ඕන මේ පාලනය කියන්නේ මේවා හොයා බලලා මේවට පිළියම් යෙදීම වෙනුවට මහජනතාව කොහොමද මේ පාලනයට එකතු කරගන්නේ කියලා. ඒතර මහජනතාව හරහා මේ එල්ලංගා කළමනාකරණ කමිටුවට මේ ගැටලු එනවා. එල්ලංගා පද්ධති කළමනාකරණ කමිටුවක් පිහිටුවට පස්සේ එම එල්ලංගාව පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්න හරස්කඩ චාරිකාවක් සංවිධානය කරනවා. මේ හරස්කඩ චාරිකාව සියලුම නිලධාරීන්, ගොවීන්, සහායකට සම්බන්ධ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් අපි එල්ලංගාවේ ඉහළම වැවේ සිට පහළ මහවැව දක්වා සියලුම ප්‍රදේශ ආවරණය වෙන විදිහට මේ හරස්කඩ චාරිකාව යනවා. මේ හරස්කඩ චාරිකාවෙන් අපි අඳුන ගන්නවා මේ එල්ලංගා තියෙන සම්පත් ආයනය වෙච්ච, විනාශ වෙච්ච තියෙන දේවල් අපි සියලු දේවල් අධ්‍යයනය කරලා අඳුන ගන්නවා. මේ ආකාරයට හඳුනාගත් තොරතුරු ඔස්සේ එල්ලංගා පැතිකඩක් හදා ගැනීමට හැකි වෙනවා. එම කරුණු තවදුරටත් අධ්‍යයනය කොට අදාළ සියලු පාර්ශවයන් සම්බන්ධ කරගෙන එල්ලංගා කළමනාකරණ සැලැස්මක් සකස් කරනවා. මේ සැලැස්ම සියලු පාර්ශවවල එකඟතාවයෙන් හදන්නේ නිකම්ම හදන සැලැස්මක් නෙවෙයි. එල්ලංගාව තුළ ඇවිදලා තොරතුරු එකතු කරලා ඒ තොරතුරු සමාලෝචනය කරලා ආයේ ඒ තොරතුරු අදාළ පාර්ශවවලින් තොරතුරු වල නිවැරදිභාවය තහවුරු කරගෙන මේ සැලැස්ම හදන්නේ. ඒ සැලැස්ම පිටින් ගේන එකක් නෙවෙයි. එල්ලංගාවටම එල්ලංගාවේ තියෙන ගැටලු හඳුනාගත් ඒ ගැටලු වලට විසඳුම් සොයාගත් සැලැස්මක්. සැලැස්ම සකස් කිරීමේ කාර්යයේදී සියලුම රජයේ ආයතන ඒත් එක්කම ප්‍රතිලාභී ආයතන මේගොල්ලෝ සම්බන්ධ වෙනවා. මේ සැලැස්ම තුලින් ඒගොල්ලොන්ට හැකියාව ලැබෙනවා තමන්ගේ ගැටලු තමන් විසින් විසඳා ගන්න පරිසරයක් හදා ගන්න එක. මේ සැලැස්මත් අපි කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන වශයෙන් ඒ සැලැස්මේ ක්‍රියා කළ යුතු දේ අපි තීරණය කරනවා. ඒ තීරණය කළා අපි සැලැස්ම වියදම් ඇස්තිමේන්තු හදලා ව්‍යාපෘති කාලය තුර අපි මේකේ මේ කෙටි කාලීන ක්‍රියාකාරකම් සියල්ල අපි ක්‍රියාත්මක කරනවා. ගමේ තියෙන අඩුපාඩු පුළුවන් තරම් ගොවි සංවිධානයක් එක්කව වෙලා මහජනතාව එක්කව වෙලා ඒ ගමෙන්ම විසඳා ගැනීම කරනවා. මුදල් වියදම් වෙන බැරි වෙන දෙයක් තමයි ඉස්සරහට ගිහිල්ලා රජයේ මූල්‍ය ආධාරයට කෙරෙන්නේ. අපි හිතමු යම් ප්‍රදේශයක සතුන් දඩේම කරනවා. ඒ වගේ තමයි ගස් කැපීම කරනවා රැකියාවක් විදිහට. දුප්පත් මිනිස්සු යම් කණ්ඩායමක් මේක කරනවා නම් එල්ලංගා පද්ධති කළමනාකරණ කමිටුවෙන්ම රජයට යෝජනා කරනවා මෙයාට මෙන්න මේ ස්වයං රැකියාවන් දෙමු. එතනදී ප්‍රාදේශීය ලේකම්වරයා එයාගේ මට්ටමින් පුළුවන් ස්වයං රැකියාවකට උදව් කරනවා. එහෙමත් බැරි නම් එයා ඊට පස්සේ යනවා ඊළඟ මට්ටමට, දිස්ත්‍රික් මට්ටමට නැත්නම් පළාත් මට්ටමට ගිහිල්ලා ඒ අවශ්‍ය සහයෝගය දීලා ඒ වෙන හානිය නවත්තන්න කටයුතු කරනවා. එල්ලංගා කළමනාකරණ කමිටුවේ මූලික කාර්යභාරය වෙන්නේ එල්ලංගාව පරිහරණය කරන්නෝ, එල්ලංගාවේ සම්පත් පරිහරණය කරන්නෝ, ඒකාබද්ධ වෙලා ඒක තැනකට ගෙනල්ලා ඒකාබද්ධ ප්‍රවේශයකින් මෙම එල්ලංගාව සියලු පාර්ශව එකඟතාවෙන් ආරක්ෂා කිරීම කළමනාකරණය කිරීම. අපි එක පද්ධතියක් විදිහට ඒකාබද්ධ වුණා. ඉහළ වැවේ සිට පහළ වැව දක්වා අපිට ජලය කළමනාකරණ කර ගැනීමට ලොකු අවස්ථාවක් අපිට ලැබුණා. ඒ වගේම වැව් විනාශ කරමින් අපි සෑහෙන ඊට ප්‍රමාණයක් අල්ලගෙන තියෙනවා. ඒවා නිසා අපිට වැව් අමුණු වල ජලය ගෙන යාමට සෑහෙන අපහසුකම් තිබ්බා. වන සංහාර අපවිය වෙන අපි අතින්ම සිද්ධ වෙලා තියෙනවා. නැවත ඒ දේවල් නොවෙන්න වග බලාගෙන කටයුතු කරන්න තරම් අපිට මේ ව්‍යාපෘතිය හරහා මේ ප්‍රතිලාභ ලැබුණා. අපි ගොවි සංවිධානය හැටියට අපි දැනුවත් කරා පොදුවේ අපට තියෙන අඩුපාඩු හැටියට අපේ කුඹුරු යායට ඇලවේලි තිබුණේ නැහැ. පාරක් තිබුණේ නැහැ. එතකොට අපේ වැව ප්‍රතිසංස්කරණය කරලා තිබුණේ නැහැ. මේවා මං අහලා තියෙන විදිහට 1956 ප්‍රතිසංස්කරණයක් වුණාට පස්සේ සුහුරු ව්‍යාපෘතියෙන් තමයි අපට මේ ගිය අවුරුද්දේ අපේ දඹගොල්ල වැව හදලා දුන්නා. ඊට අමතරව මේ අවුරුද්දේ වේලි පාරවල් ටික හදලා දුන්නා. තව අඩුපාඩු හැටියට දැනට තියෙන දේවල් අපිට ඉදිරිපත් කරන්න කිව්වා. දේශගුණික සුහුරු වාරේ කෘෂිකර්ම ව්‍යාපෘතිය මගින් වැව් හා ඇලමාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, පිරිසුදු කිරීම, ජල පෝෂක ප්‍රදේශවල වනවගා ඇති කිරීම මේ වන විට ආරම්භ කරලා. මේ කණ්ඩායමක් එක්ක එකතු වෙලා වැඩ කරනකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වනය ආරක්ෂා කරගන්න සියලුම පාර්ශවවල සහයෝගය ලැබෙනවා. ගොවි ජනතාවට වැව ආශ්‍රිත ප්‍රශ්න විසඳා ගන්න සියලුම පාර්ශවවල සහයෝගය ලැබෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමයාට හෝ තුමියට තමන්ගේ බලප්‍රදේශයෙන් ප්‍රශ්න විසඳ ගන්න
සියලුම් පාර්ශවල සහාය ලැබෙනවා. මේ සංකල්පය තුළින් අවස්ථාව ලැබිලා තියෙනවා ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ කළමනාකරණ වැඩපිළිවෙලක් සකස් කරන්න. ශ්‍රී ලංකා කමිටු කරගා ලොකු වැඩ කටයුතු කරන්න අපිට පුළුවන්කමත් වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ ශ්‍රී ලංකා පද්ධති කමිටුව අපි මේ ව්‍යාපෘති නිම වුණත් අපි පවත්වාන යනවා. මිහිකතට ආදරය කරන මිනිසුන් මේ නව වැඩපිළිවෙලත් සමග එකතු වෙන්න පටන් අරගෙන සාර්ථකත්වය හා ජයග්‍රහණය රැඳුනේ එතැන් සිට. මිය දෙමෙන් තිබුණු මහපොළොවක් ආයෙත් හුස්ම ගන්න පටන් අරගෙන ශාස්ත්‍රීයත්වයේ උදෙසා අපේ මුතුන් මිත්තන් නිර්මාණය කළ ඒ ආශ්චර්ය නැවත කැඳවිය යුතුමයි. මක් නිසාදයක් මේ සෑම දියබිඳුවකම අපගේ පැවැත්මේ කතාව තවමත් ගලා යන නිසා.